කවියක් කියලා පටන් ගන්න. මට කවි කියන්න එච්චර බෑ හැබැයි. මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා, තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා. යන එන ඔරුපාරු නවතාගෙන සිටියා, මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. මේක මොකද්ද? අපි පුංචි කාලේ ඉඳලා දන්න පාරු කවියක්. මේ කවියෙන් කියන පණිවිඩ කිහිපයක් තියෙනවා. ඒ පණිවිඩ කිහිපය අපි මේ අද පටන් ගන්න කටයුත්තේ මූලික දේවල්. එකක් මාතර ගඟේ කිඹුල්ලු ඉන්නවා කියන එක කවුරුත් දන්නවා. ඒ කියන්නේ මේ අපි ළඟ තියෙන නිල්බලා ගඟේ. ඒතර මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා, යන එන ඔරුපාරු නවතාගෙන සිටියා. මේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ ගඟේ එහෙනම් අනිවාර්යයෙන්ම මීට කලින් ඔරුපාරු ගිහිල්ලා තියෙනවා. නේ? ඔරුපාරු ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේක පාරු කවියක්. ඒ කියන්නේ පාරු කර්මාන්තය කරගෙන මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. වැලිගොඩ දාන්න වෙන්න පුළුවන්, මගී ප්‍රවාහණයට වෙන්න පුළුවන්, භාණ්ඩ ප්‍රවාහණයට වෙන්න පුළුවන්, පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා, තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා, මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මාතර කිඹුලිගේ පැටියා මිනිත් කනවා, කුණුත් කනවා, මැටිත් කනවා, ඔක්කොම කනවා. ඇයි ඒ මානව සම්බන්ධතාවය බිඳ වැටිලා දැන්. මිනිස්සුයි කිඹුල්ලු අතර තියෙන තරහක්. හැබැයි මේ කවිය කියන විදිහට කිඹුල්ලු ඉස්සරහට ඉඳලා තියෙනවා. හැබැයි කිඹුල්ලුයි මිනිස්සුයි අතර සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ මිනී නොකන සම්බන්ධයක්. එහෙනම් වෙලා තියෙනවද? කිඹුල්ලුන්ට කන්න දේවලුත් නැහැ. මිනිස්සු මේ ගඟත් එක්ක සම්බන්ධෙත් නැහැ. මේ මානව බැඳීම් මිද වැටලා තියෙනවා. මේක තමයි අත්ත කතාව. දැන් අපිට ඕන ආයේ මේක ගොඩනගන්න.